සුදත් රෝහණ නිර්මාණාලංකාරය. මොකාවත් නෑ. රත්තරන් කොහෙන්ද අප්පා? ඒරොප්පෙන් ගෙන්නුවා. උඟක් වටිනා ඇති නේද? කවුද දන්නේ? මට සිරදි ගැන බයයි. මම යන්න කියලා. ටිකක් ඉන්න. ආයෙත් එන්න. බත් මුල. අපි සරදියල්ව එක්ක අල්ලන්න ඕන නැත්තම් මරන්න හරි මරවන්න හරි ඕන. පුද්ගලික ඔත්තුකාරයෝ වගේම පුද්ගලික තුවක්කුකාරයෝ දාන්න මට සිද්ධ වෙනවා. සරදියලොයි ඔගේ හැටි කරේ මොන විදිහට මරුවත් ආණ්ඩුවට කමක් නැහැ. මෝ ඉවර කරන්නයි අපිට ඕනේ. හාමුදුරනේ අපි උතුම් කන්ද වට කරමු. මෝ රංචුවත් එක්ක තනින් තන පනිනෝ. හිටපු ගමන් ගමටත් එනවා. මෝ ප්‍රසිද්ධ පාරේ අස්ස කරත්තලුත් ගෙහෙන් තියෙනවා. නිකන් කඳු බඩ ගාලා අපිට පළක් නැහැ. කන්ද නෙමෙයි අපිට ඕනේ මේ පල්හොරු ටික. නැත්තම් අපි හැමෝටම හොඳ නැහැ. අවසර හාමුදුරුවනේ එදා කාදරලෑක දෙට්ට සරදීල් වල්ලන්ට ගිය ගමනට වසමේ ආරච්චි හැටියට මට දැනුම් දීපු නැති එක නම් වස වැරද්දයි. මං එදා ගියා නම් එකෙකුට අරක්කු බොන්න ඉඩක් තියන්නේ නැහැ. ඒක මේ පොලිසිය පටි ගහ ගන්න කරපු වැඩක්. අන්තිමට පොලිස් රාලහාමිල තමයි දඬුවම් ලැබුවේ. කොහොම වුණත් අපි අපේ රාජකාරිය කරමු. සියලුම පහසුකම් දැන් අපිට ලැබිලා තියෙනවා. ඒත් මේ අලුකොත්තේරු ටික අපිට අල්ලගන්න බැරි එකයි වෙලා තියෙන්නේ.
මම මේ අවවාද කරන අන්තිම වතාව එක්ක පන පිටින් නැත්තම් මරලා හරි කැගහන්ට එපා. කැගහුත් මරනතෝම. මම සරදිය. නැගට පිය. පිය. කතා කරපි तो ගහම් පුතාට කතා කරපි යකෝ Who is it? What's the matter? My dear gentlemen, I am sorry about their mental sufferings. Learned gentlemen, now the Robin Hood of Sri Lanka is personally attacking us. First it was to the government. Now it is for us. They stopped the horse carriage in which a young couple of ours were traveling. They made them to walk and they traveled in the horse carriage. An act of that nature even Robin of Sherwood would never perform. They had broken into the bungalow at Hoffman's coffee plantation and they had removed all the belongings in it. Our Watson's family was saved by hiding in a toilet. We plan to go back to our homeland. Or else we want to go to South Africa. My dear gentlemen, please calm down. There is no other country anywhere else in the world like Ceylon. We have all the lands which we want. We introduced the Wasteland Ordinance to give lands belonging to Ceylonese people to our people. There is much more land remaining to be alienated. The Sinhalese and the Muslims don't want to work in our estates. They resent us. And Sardial is one of them. And all the others sympathize with him. We solve that. We bring labor families from South India. They come from Madras to Talemana. And from Mana, they come by foot. The Sinhalese and the Muslims are very angry with Indian workers. They will continue to fight one another. It doesn't matter to us. We'll bring more and more. You continue with your plantation. Don't throw away cultivation, scared by a thief. Continue to cultivate. I'll kill that bandit. Lord Torrington subdued the 1848 rebellion within 1 week. He killed all the rebel leaders. But this government is unable to capture even a single man.
ගමේ කාලේට බෙදෙන බඩු අද හැන්දෑවට ඇලලගෙන ගෙනියපල්ලා. අපි ගමේ කාලට අච්චර මෙච්චර කොච්චර බෙදුවත් මට නම් සමහර ගමේ කාලා විශ්වාස නැහැ. දැන් ශරදියේ අම්මා බලන්න ගමට ගියාටත් මම නම් එයාට කැමැත්ත නැහැ. ඔත්තුවට සල්ලිත් දැන් වැඩි. ශරදි පෙරේසන් වුණොත් හොඳයි. දැන් හිඟුලත් පොලෝසියක්. මහේ දෙයියෝ උඹ හින්දා මගේ පපුවේ පත්තු වෙන ගින්දර පුතේ සිතාත් රත් කර කර ගගා මම්මගේ පන ගෙන්ද රැක ගන්නෙ අම්මා බය ගන්න එපා. අම්මෙක් පුතෙක් හදන්නේ මෙහෙම පපුවේ ගින්දර පත්තු කරගන්න නෙමෙයි මයි පුතේ. මට අහවල් එකක් වෙන්න උඹ කොහේ හරි නාඳුනන පළාතකට ඵලෙ අම්මයි පුතේ. එතකොට මගේ අම්මා පොලෝසි අනේ මයි දෙයියෝ අනේ මයි පුතේ පාපොච්චි කොම්මතරන් කැලේ වහන් වෙන අනේ පුතේ එතකොට උඹ අනේ අංගේ කිව්වා අර ඵලයක් වරේ අන්න මරුල්ල කවරේ යන්නේ අනේ පුතේ මේ වරේ මමලේ අන්න මරුල්ල කවරේ යන්න
පස්සේ ඇවුණු වෙඩි ශබ්දේ. පොළොන්සේ මාව වට කෙරුවා. මං උන්ට වෙඩි තියුවා. උනුත් තියුවා. උන් 4 දෙනෙක් වැටුණා. උන් මරාද? කියන්න බෑ. උන් අරගෙන ගියා. මම පැනගත්තා. අපේ තනිකාණු තුවක්කු ශබ්දේ ඉතින් බයිනෙතු ශබ්දේ ඇයෙනකොට මට හිතුණා. ෂේ අපි ඔක්කොම ලීටියන් ඔක්කොම කම්බස් කරන් තිබුණා. සරදී ඔබ තනියම ගිය එක වැරදි. යකෝ මට අම්මා බලන්න හිතුණා. දැන් ඉතින් ඒක ඉවරයි. අපි ටික දවසකට මෙහෙම පැන ගන්න ඕනේ. නැත්තම් අපි වට කරයි. මම්මලේ. වරල යන කන්දට. Sit. What about the 4 persons? Sir, they are undergoing treatments. They are still unconscious. Everyone that can be arrested has been arrested. They are detained at Hingula police premises. We cannot get the information from villagers by antagonizing the villagers. They will hate us more and will join Sarathiel. Send back those people to their families. Yes, Ratya Mahata is right. This is going to be a dangerous situation. Our governor will take harsh decisions. Our work is successful. The people gave information on 2 occasions. First, it was Khader. Secondly, a man called Kondenia. On both these occasions, Saradil escaped because of the fault of the police. Police Superintendent Mr. O'Brien also asked me for an explanation. Although we were given the Malay Bayonet regiment, we cannot go and arrest Saradil. As soon as we get information, we go there. He escaped to the forest. That is exactly what I am saying. If we arrest on information, we need public support. If not, we have to have a major siege. We will increase the rewards for information. We will lay in siege in Utuankanda. If his followers are taken dead or alive, it is easy to capture Saradil. If he captures his followers alive, it is easy to capture the leader. In this context, we can kill anyone. We can bury anyone. We can burn anyone. On the 11th of July 1861, Magistrate of Kegol gave us the authority. Even if authority is not given, sir, whom we are going to hunt as in England, whom we are going to question, we can put to an end to anyone else that we want. Don't kill people purposelessly. Don't even arrest people unnecessarily. Police is not the military. My officers perform their duties in association with people.